කලින් වීඩියෝ එකේදී අපි කතා කරා අකිල කරන්නේ සුළු කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේදී අපි බලමු හරය පරිමය කිරීම. එහෙම නැත්නම් හරය කොහොමද පරිමය කරන්නේ කියලා. ඊට කලින් මුලින්ම එක දෙයක් කතා කරන්න ඕනේ. මොකක්ද මේ පරිමය සංඛ්‍යා කියන්නේ කියලා. අපි බලමු පරිමය සංඛ්‍යා කියන්නේ මොකක්ද කියලා. කෙටියෙන්ම කියනවා නම් ධන හෝ ඍණ වෙන භාග්‍ය සංඛ්‍යාවක්. ධන හෝ ඍණ වෙන භාග සංඛ්‍යාවක්. හැබැයි මේ භාග සංඛ්‍යාවේ හරය බිඳුව වෙන්න බෑ. එහෙනම් ධන හෝ ඍණ වෙන භාග සංඛ්‍යාවක් පරිමේය සංඛ්‍යාවක් ඒකේ හරය බිඳුව වෙන්න බෑ. එතකොට ඔයගොල්ලන්ට හිතෙනවා කල්පනා වෙනවා එතකොට අපරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. අපරිමේය සංඛ්‍යා කියන්නේ කෙටියෙන්ම කියනවනම් වර්ගමූලය එනවනම් ඒවා අපරිමේය සංඛ්‍යා. අපරිමේය අපිට කියන්න පුළුවන් මූල 2. ඒ වගේම මූල 3. මේ වගේවට කියනවා අපි අපරිමේය සංඛ්‍යා කියලා. එහෙනම් බලමු මේ හරය කොහොමද පරිමේය කරගන්නේ කියලා මෙන්න මේ ගණන් වල. අපිට මේකෙදි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ක්‍රමයක්. මෙතන තියෙන අපිට පළවෙනි ගාන 2 බෙදීම මූල 5. එහෙනම් මේක අපිට මෙන්න මෙහෙම කරගන්න පුළුවන්. 2 මේකේ උඩ කොටස හරයයි ලවයයි දෙකම මෙන්න මේ මූල 5න් වැඩි කරනවා. එතකොට අපි 2 වැඩි කිරීම මූල 5 මෙතන යටත් වැඩි කරගන්නවා මූල 5න්. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පියවරකට යනවා. එතකොට අපි දන්නවා 5 වරක් 5 25යි උඩ එනවා 2 වැඩි කිරීම 2යි මූල 5. එහෙනම් මෙන්න මෙතන මෙහෙම දෙයක් වෙනවනේ. 25 අපි දන්නවා 25 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් මේ 25 මූලය අපි එළියට ගන්න වර්ගමූලය එළියට ගන්නවා 5යි කියලා. එතකොට උඩ ඉතුරු වෙනවා 2යි මූල 5යි. එතකොට දැන් ඔන්න බලන්න. යට සංඛ්‍යාව අපි මූල ලකුණ නැති කරා. අන්න ඒකට තමයි කියන්නේ හරය පරිමේය කරනවා කියලා. මේකෙන් මූල සංඛ්‍යාව අයින් කරලා දානවා. එහෙනම් අපි යන් ඊගාව ගානට. මෙතන තියෙනවා 12 බෙදීම 2යි මූල 3. මේකත් අර විදිහටම හදාගන්න. කොහොමද කරන්නේ? අපි උඩයි යටයි දෙකම එකම ගානකින් වැඩි කරනවානේ. එතකොට මෙතන වැඩි කරනවා මූල 3න් මෙතනත් වැඩි කරනවා මූල 3න්. එතකොට අපිට මෙතනදී එනවා 12යි මූල 3යි මෙතන එනවා අපි දන්නවා 3 වරක් 3 9යි. 9යි ඊගාව පියවරේදී අපි මෙහෙම හදාගමු. 12යි මූල 3යි හැමමයි. ඊට පස්සේ 2 තියෙනවා. මේ අතර වැඩි කිරීම මේ අතර තියෙන ලකුණ වැඩි කිරීම. එතකොට අපි දන්නවා 9 වර්ගමූලය 3යි. 3යි කියලා අපි ගන්නවා. ඒක පූර්ණ වර්ග සංඛ්‍යාව. එහෙනම් ඊට පස්සේ අපිට මේක සුළු කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා හරි අපි මෙහෙම කරමු. 12 මූල 3 මෙහෙමම ඊට පස්සේ දෙවරක් 3 6යි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක අපිට ටිකක් සුළු කරගන්න පුළුවන්. අපි දන්නවා 6ට 6 1යි 12ට 6 2යි. එහෙනම් අපිට මේක දියන්න පුළුවන් 2යි මූල 3යි කියලා. ඔන්න අපි මේක පුළුවන් තරම් හරයක් සුළු කර හරය පරිමේය කරගත්තා. ඇත්තටම මෙතන දැන් තියෙන්නේ හරයක් අපිට මෙතන පේන්නේ නැහැ. එක තියෙන්නේ. හරිද? අපි හරය එක තියදී සාමාන්‍යයෙන් ලියන්නේ. එහෙනම් අවසාන විදිහට උත්තරේ තමයි 2යි මූල 3යි. එහෙනම් ඊගාවට අපි මේකත් සුළු කරමු. එතකොට මේකෙදී
අපිට කියන්නේ හරය පරිමේය කරන්න කියලා. එහෙනම් අපි මෙන්න මේ පහෙන් මූල පහෙන් උඩයි යටයි දෙකම වැඩි කරනවා. 3 මූල 3 වැඩි කිරීම මූල 5. මෙතනිනුත් 2 වැඩි කිරීම 5 වැඩි කිරීම 5 මූල 5. ඊට පස්සේ අපි දන්නවා 3 වරක් 5 15යි. එතන 3යි මූල 15 උඩ. ඒ වගේම යට එනවා 2යි මූල 25. ඊට පස්සේ ඊගාව පියවරේදී අපි දන්නවා මෙන්න මේ 25 කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක්. එහෙනම් 25 වර්ගමූලය අපිට එළියට ගන්න පුළුවන්. කීයද 25 වර්ගමූලය? උඩින් එනවා 3යි මූල 15 යට එනවා 2 25 වර්ගමූලය 5යි කියලා අපි එළියට ගන්නවා. හරි. එතකොට අපිට පුළුවන් මේක තවදුරටත් සුළු කරන්න දෙවරක් 5 10යි. එතකොට උඩින් එනවා 3යි මූල 15යි. ඔන්න අපි මේකේ තිබ්බ 2යි මූල 5 කියන එක අපි මෙන්න මේ වර්ගමූල මූල ලකුණ නැති කරගත්තා. අවසානයේදී අපිට ආවා 3යි වර්ගමූල 15යි බෙදීම 10 කියන එක. එතකොට මූල ලකුණ නැති කරගත්තා. ඒකට තමයි අපි කියන්නේ හරය පරිමේය කරනවා කියලා.